මේස ලග්නයෙන් උපන් ඔබවම යෝග්‍යතාවයට පත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට විශ්වාසයක් දැනෙනු ඇත. රාහු ග්‍රහයා ඔබේ ලග්නයට අදාළව 11 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතිය පුරාම වාසනාව ඔබේ පැත්තේ පවතිනු ඇත. එබැවින් කිසිදු කටයුත්තකට ඉක්මන් නොවන්න, ඉවසිලිවන්තව වැඩ කරන්න සහ ඔබේ මුදල් ප්‍රවේශමෙන් වියදම් කරන්න. මෙම සතිය ඔබේ පෞල් ජීවිතයේ සාමය ගෙන එනු ඇත. කෙසේ වෙතත් ඔබට නිවසේ යමක් කැඩීමෙන් හෝ එය නැති වී යාමටද ඉඩකඩ ඇත. එම නිසා නිවසේ සමාජිකයන් ඔබ සමග අමනාප විය හැකිය. එබැවින් ආරම්භයේ සිටම ඇකිතාක් සැලකිලිමත් ලෙස කටයුතු කරන්න. මෙම සතියේදී ඔබේ අතීත සියලුම අහිතකර තත්ත්වයන් රැකියා ස්ථානයේදී වාසිදායක ලෙස පවතිනු ඇත. මේ සම්බන්ධයෙන් මේ මොහොතේ උපරිම ප්‍රයෝජනගෙන ඔබේ උසස් නිලධාරීන්ගේ අගය ලබා ගැනීමට උත්සාහ කරන්න. මේ ඔබට මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටද උපකාරී වෙයි. ඉගෙනුම ලබන සිසුන් මෙම සතියේදී මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජනගෙන අධ්‍යයන කටයුතු වලට පමණක් ඔබේ අවධානය යොමු කරන්න. එමගින් ඔබට අනාගතයේදී යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමට හැකි වෙයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 11 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ සෞඛ්‍යයේ ධනාත්මක වෙනස්කම් ඔබට ඇති වෙයි. ඒ සමග ඔබට අන් අය සමග අන්තර් ක්‍රියා කිරීමටද එය උපකාරී වන අතර ඔබේ සමාජ ජීවිතයේද වැඩි දියුණු කර ගැනීමට හැකි වෙයි. මේ නිසා ඔබේ ධෛර්යය සහ විශ්වාසයද වැඩි දියුණු වන අතර සෑම තීරණයක්ම ගැනීමේදී ඔබට සම්පූර්ණයෙන්ම නිදහසක් ලැබෙනු ඇත. මෙම සතියේදී ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් ගමන් බිමන් සහ මුදල් වියදම් කිරීමෙන් විවේකීව ගත කිරීමට මනෝභාවයක් ඇතිවනු ඇත. නමුත් ඔබේ මුදල් වියදම් කරන අතරතුර ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මන්ද මුදල් වියදම් කිරීමෙන් ඔබට සැහැල්ලුවක් දැනිය හැකි. නමුත් පසුව එවැනි ක්‍රියාවන් සඳහා ඔබට පසුතැවිලි වීමට සිදු විය හැකිය. ප්‍රීතිමත් හා අපූර්ව සතියක් සඳහා ඔබේ නිවස අමුත්තන්ගෙන් පිරී යන සතියක් වනු ඇත. මේ සමගම පවුලේ සමාජිකයන් සමග කරන සමාජ කටයුතුද පවුලේ අයව සතුටින් තබා ගැනීමට උපකාරී වෙයි. රාහු ග්‍රහයා ඔබගේ ලග්නයට අදාළව 10 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතිය තුල ඔබගේ සේවා ස්ථානයේ යම් ධනාත්මක වෙනස්කම්ද සිදු විය හැකිය. ඔබගේ සතුරා ලෙස සලකන තැනැත්තා ඇත්ත වශයෙන්ම ඔබට සුබ පතන්නකු බව නිරීක්ෂණීය වනු ඇත. එම නිසා ඔබ සියලුම නිෂේධාත්මක සිතිවිලි පසෙක තබා ඔවුන් සමග ධනාත්මක ආකාරයෙන් කතා බහ කිරීමට පටන් ගත යුතුය. මෙම සතියේදී ඉගෙනුම ලබන බොහෝ සිසුන්ට සමහර විෂයන් තේරුම් ගැනීමට තරමක් අපහසු වනු ඇත. කෙසේ වෙතත් එසේ තිබියදීත් එයින් සාර්ථකත්වය ලබා ගැනීමට ගුරුවරුන්ගේ උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 10 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා ජීවිතයේ ඕනෑම ආකාරයක අපහසුතාවයක් ඔබේ මානසික සාමයට හානි කළ හැකිය. එවැනි තත්ත්වයක් තුල වඩා හොඳ සෞඛ්‍යයක් සඳහා ඔබේ ශරීරයට හානි කිරීමෙන් වළකින්න. කේතු ග්‍රහයා ඔබේ ලග්නයට අදාළව 3 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී
ඕනෑම සමීප ඥාතියෙකු බැලීමට යාම ඔබේ මූල්‍ය තත්වයට අහිතකර ලෙස බලපෑ හැකිය. මන්ද ඔවුන් ඔබෙන් යම් ආකාරයක මූල්‍ය උපකාරයක් අපේක්ෂා කළ හැකිය. මෙම සතියේදී ඔබ ඔබගේ දරුවන් සමග යම් කාලයක් ගත කළ යුතු බව තේරුම් ගන්න. මේ සඳහා ඔබට විශේෂ දෙයක් කිරීමට සිදුවද එසේ කිරීමෙන් පමණක් ඔවුන්ගේ මනසෙහි සිදුවන දේවල් තේරුම් ගැනීමට සහ ඔවුන් සමග ඔබේ සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමටද හැකිවෙයි. රැකියා ස්ථානයේ සිටින කිසිවකට පොරොන්දු කිසිවක් ලබා නොදෙන්න. ඔබ ස්වේච්ඡාවෙන් බාරගත් වැඩ නියමිත වේලාවට සම්පූර්ණ කිරීමට මෙම සතියේදී නොහැකි විය හැකිය. මෙම සතියේදී ඔබේ ගුරුවරුන් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට සිදුවනු ඇත. මන්ද ඔවුන් සතුටින් සිටීමට ඉඩ ඇති අතර මෙය ඔබේ අධ්‍යයන කටයුතු වලටද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 9 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම කාලය තුළ ඔබගේ ජීවන රටාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන් වෙනස්කම් සිදු කරනු ඇත. මේ සඳහා ඔබට ඔබගේ සුව පහසු කලාපයෙන් ඉවත් වෙමින් වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනපතා යෝග හා ව්‍යායාම කිරීමට තීරණය කළ හැකිය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ඔබ අධික වැඩවරක් යොදා ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මෙම සතියේදී ඔබේ ආයෝජන ඔබේ සමෘද්ධිය සහ මූල්‍ය සුරක්ෂිතතාවයේ වැඩි දියුණු කළ හැකිය. එවැනි තත්ත්වයක් තුළ ඔබ ඔබගේ මුදල් නිවැරදි ස්ථානයක ආයෝජනය කළ යුතු අතර කඩිමුඩියේ හදිසි තීරණ නොගත යුතුය. එසේම හොඳ තීරණයක් ගන්නා අතරතුර ඔබ සංසුන්ව සිටිය යුතුය. ඔබ වටා සිටින පුද්ගලයන්ගෙන් විශේෂයෙන් පවුලේ සමාජිකයන්ගේ හැසිරීම නිසා මෙම සතියේදී ඔබට ටිකක් කලබල බවක් දැනෙන්නට පුළුවන්. මේ ඔබේ මානසික ආතතිය වැඩි කරන අතර ඔබ සමග ආරවුලකට පැටලෙන්නටද පුළුවන්. වෘත්තිමය දෘෂ්ටි කෝණයකින් මෙම සතිය වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන අතර පවුලේ වැඩිහිටියන්ගේ සහාය ඔබට ලැබෙනු ඇත. මේ ඔබගේ ජීවිතයේ බොහෝ ගැටලු මගහරවා ගැනීමටද උපකාරී වෙයි. ඉගෙනුම ලබන සිසුන්ට මෙම කාලය තුළ යහපත් ප්‍රතිඵල ගෙන එනු ඇත. නමුත් එසේ තිබියදීත් ඔබ ඔබගේ සුව පහසු කලාපයට පමණක් සීමා වනු ඇත. එවිට කුඩා අභියෝග වලට මුහුණ දීමට සිදු විය හැකිය. එම නිසා හැකි ඉක්මනින් සුව පහසු කලාපයෙන් ඉවත්ව ඔබගේ අධ්‍යයන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට වග බලා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 7 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී වඩා හොඳ ජීවිතයක් සඳහා ඔබේ සෞඛ්‍යය සහ පෞරුෂය වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන්න. මෙවැනි තත්ත්වයක් තුළ ඔබ අනවශ්‍ය ගමන් බිමන් නොයා යුතු අතර හැකිනම් යෝග හා ව්‍යායාම වල නිරත වන්න. මෙම සතියේදී ඔබ දිගුකාලීන ආයෝජනයක් ගැන සිතන්නේ නම් එයින් ඔබට හොඳ ප්‍රතිලාභ ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඔබ ඕනෑම තීරණයකට එළඹිය යුත්තේ නිවසේ සිටින වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණි. මෙම සතියේ ආරම්භයේ සිටම ඔබට ඔබගේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වීම අවශ්‍ය වෙයි. මේ සඳහා ඔවුන් සමග කාලය ගත කරන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය ගැනද සැලකිලිමත් විය යුතුය. මෙම සතියේදී බොහෝ සුබ ග්‍රහයන්ගේ බලපෑම ඔබේ කැමැත්තේ බලය වඩාත් ශක්තිමත් කරයි. එමගින් ඔබට ඔබගේ වෘත්තීය ජීවිතයේ නව ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමටද හැකි වෙයි. මෙම කාලය තුළ ඔබට එවැනි අවස්ථා රාශියක් උදා වනු ඇති අතර එමගින් ඔබට හොඳ කාලයක් ගත කළ හැකිය. මෙම සතියේදී ඔබේ මවගේ හෝ පියාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ඔබට යම් පීඩනයක් ඇතිවිය හැකිය.
ඉගෙනුම ලබන සිසුන් තම අධ්‍යයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේ නොමැතිනම් අනාගතයේදී ඔබට එහි අහිතකර බලපෑම එල්ල විය හැකිය. එබැවින් සාර්ථක ජීවිතයක් සඳහා ඔබ ඔබේ අනාගතය ගැන සිතන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා 12 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම අවස්ථාවේදී ඔබේ පවුලේ සමාජිකයෙකුගේ සෞඛ්‍ය පිරිහෙන ආකාරය ඔබට දැකගත හැකි අතර එය මානසික ආතතියෙන් සහනයක් ගෙන එනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ඔබ නිරෝගීව සිටීමට හැකිතාක් ඔවුන් ගැන සැලකිලිමත් වන්න. මෙම සතියේදී ඔබට පෙනෙන සීල්ම ආයෝජන යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට ඉක්මන් නොවී ඒවා ගැන හොඳින් සොයා බලන්න. මන්ද දැන් ඔබ වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීම මූල්‍යමය වශයෙන් හානිකර විය හැකිය. එබැවින් ඕනෑම තීරණයකට එළවීමට පෙර විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගන්න. නිවසේ පවතින අයහපත් හෝ කැළඹිලි සහිත වාතාවරණයක් හේතුවෙන් මෙම සතියේදී ඔබේ මනස මානසික අවපීඩනයට පත්විය හැකිය. එවැනි තත්ත්වයක් තුළ ඔබ මෙම අවස්ථාවේදී ගන්නා වැරදි තීරණ පවුල් පරිසරය වඩාත් ආතතියට පත් කළ හැකිය. එබැවින් ඔබේ පැත්තෙන් කිසිවක් කිරීමෙන් වළකින්න. මෙම සතියේදී සමහර සගයන් බොහෝ වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔබේ වැඩ විලාසය ගැන අසතුටින් සිටින බවක් පෙනී යනු ඇත. නමුත් ඔවුන් තම සිතිවිලි හෙළි නොකරන නිසා ඔබ එය වැඩි දියුණු කිරීම ගැන සිතන්නේවත් නැත. එවැනි තත්ත්වයක් තුළ ඔබේ අපේක්ෂාවන්ට අනුව ප්‍රතිඵල නොලබෙන බවට ඔබට හැඟී නම් නැවත ඔබේ සැලසුම් විශ්ලේෂණය කරන්න. අවශ්‍යතාවය අනුව නිවැරදි කිරීම් සිදු කිරීම වඩා හොඳ වනු ඇත. මෙම ලග්නයෙන් උපන් ඉගෙනුම ලබන සිසුන් විශේෂයෙන් ඉංජිනේරු නීතිය සහ වෛද්‍ය විද්‍යාව හදාරන අයට මෙම කාලය සාමාන්‍ය තත්ත්වයට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත. මන්ද මෙම සතියේදී ඔබට සමීප මිතුරෙකු හරහා ඔබේ කැමැත්ත පරිදි විදේශීය රටකට යාමටද අවස්ථාවක් පිළිබඳ සුභාරංචියක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් කළ නොහැකි දේවල් කළ හැකි බව මතක තබා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබ මෙම සතියේදී අන් අය සමග ඇසුරු කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුය. මන්ද ඔබේ ඇසුරු කිරීමේදී ඕනෑම ආත්මාර්ථකාමී පුද්ගලයෙකු ඔබව ආතතියට පත් කළ හැකිය. මේ හේතුව නිසා ඔබට නිසි ලෙස වැඩ කිරීමට නොහැකි වනු ඇත. ගුරු ග්‍රහයා ඔබගේ ලග්නයට අදාළව 9 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට හොඳ ලාභයක් ලැබෙනු ඇත. එම නිසා ඔබේ ලාභයෙන් විශාල කොටසක් ඉතිරි කර ගැනීමට ඔබට හැකි වෙයි. මීට අමතරව ඔබට අමතර දේපලක් හෝ දේපල වෙළඳාම් ව්‍යාපෘතියක එම මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ හැකි අතර එමගින් ඔබේ අනාගතය සුරක්ෂිත කළ හැකිය. මෙම සතියේදී විශේෂ හෝ සමීප පුද්ගලයෙකු සමග ඇතිවන මතභේද හේතුවෙන් ඔබට ගැටලුවක් ඇතිවිය හැකිය. මෙම කාලය තුළ ඔවුන් සමග විවෘතව කතා කිරීමට ඔබට සම්පූර්ණයෙන්ම නොහැකි වනු ඇත. එම නිසා ඔබට ඔබගේ මානසික ආතතිය ටිකක් වැඩි විය හැකිය. විදේශ රටකට යාමේ ඔබේ සිහිනය මෙම සතියේදී ඉටු වුවහොත් ඔබේ නිල වගකීම් නිසා විදේශගත වීමේ හැකියාවක් ලැබෙන අතර එයින් ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත. ඔබේ වෘත්තීය ජීවිතය තුළ හොඳ තීරණ ගැනීමටද මෙම සතියේදී හැකිවන අතර එම නිසා එයට ඇලී සිට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට වග බලා ගන්න. මෙම ලග්නයෙන් උපන් ඉගෙනුම ලබන සිසුන් විශේෂයෙන් තරඟකාරී විභාග සඳහා සූදානම් වන අය මෙම සතියේදී වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට වග බලා ගන්න.
වෘශ්චික වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව ගුරු ග්‍රහයා 8 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබ වටා සිටින අය ඔබගෙන් වැඩි යමක් ඉල්ලා සිටින බවක් පෙනී යනු ඇත. එවැනි තත්වයක් තුල ඔවුන්ගේ සෑම ඉල්ලීමක්ම ඉටු කිරීමට ඔබට අමතර පීඩනයක් දැනෙනු ඇත. නමුත් ඔබට හැකිතරම් කිසිවෙකුට පොරොන්දු නොදිය යුතු බව ඔබ තේරුම් ගන්න. එසේ නොමැතිනම් ඔබට අනවශ්‍ය ආතතියක් සහ වෙහෙසක් ඇතිවනු ඇත. ඔබේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 5 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතිය ඔබගේ මූල්‍ය ජීවිතයට වඩා හොඳ වනු ඇත. කෙසේ වෙතත් රිය පැදවීමේදී ඔබ අමතර සැලකිල්ලක් දැක්විය යුතුය. කිසියම් හානියක් හේතුවෙන් නැතිනම් ඔබට ඔබගේ මුදල් නිකරුණේ නාස්ති විය හැකිය. මෙම සතියේදී ඔබගේ දෙමව්පියන්ගේ උපදෙස් මත ඔබට නව වාහනයක් මිලදී ගැනීමටද සැලසුම් කළ හැකිය. මන්ද පවුලේ ආදායම වැඩිවීමේ හැකියාවක් පෙන්නුම් කරයි. එසේම ඔබේ අවශ්‍යතාවය අනුව එය මිලදී ගැනීමට ඔබට ඔබේ කැමැත්ත පළ කළ හැකිය. මෙම සතියේදී ඔබ කඩිමුඩියේ ගන්නා ඕනෑම තීරණයක් වෘත්තිමය වශයෙන් කරදරවලට හේතු විය හැකිය. එම නිසා ඕනෑම වැදගත් තීරණයක් ගන්නා විට කඩිමුඩියේ ක්‍රියා නොකළ යුතුය. එසේ නොමැතිනම් ඔබට අනවශ්‍ය මානසික පීඩනයක් එක් විය හැකිය. ඔබ ඕනෑම ප්‍රවේශ විභාගයකට සූදානම් වන කෙනෙකු නම් මෙම සතියේදී පෙරට වඩා ප්‍රවේශමෙන් අධ්‍යයන කටයුතු වල නිරත විය යුතුය. මෙම කාලය තුල ඔබ අධ්‍යයන කටයුතු වල නිරත විය යුතු අතර ඔබේ සෞඛ්‍ය පිළිබඳවද ඒ සමගම අවධානය යොමු කළ යුතුය. එසේ නොමැතිනම් දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔබගේ අධ්‍යයන කටයුතු වලට එය බාධාවක් විය හැකිය. ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 4 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබ තුල ඍණාත්මක බවක් වැඩි වශයෙන් පවතිනු ඇත. මේ සමගම ඔබේ හැසිරීම ඔබ වටා සිටින පුජ්‍යලයන්ව ව්‍යාකූල කරයි. එවැනි තත්වයක් තුල ඔබ සියලුම ආකාරයේ බලාපොරොත්තු සුන්වීම්ද වළක්වා ගත යුතුය. එසේ නොමැතිනම් ඔබේ සෞඛ්‍ය පිරිහීමට ලක්විය හැකිය. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 3 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට හොඳ මූල්‍ය ලාභයක් ලබා දෙන වැදගත් මූල්‍ය සැලසුම් කිහිපයක් ඔබ ක්‍රියාත්මක කරනු ඇත. මෙම අවස්ථාවේදී ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට ඔබට විශාල උපකාරයක් වනු ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ අනාගතය සඳහා බැංකුවේ එයින් කොටසක් ඉතිරි කරගත හැකිය. මෙම සතියේදී ඔබේ ඕනෑම රහසක් පවුලේ සමාජිකයෙකුට හෙළිවිය හැකි අතර එම නිසා ඔබට ලැජ්ජාවක් දැනෙනු ඇත. මෙය පවුලේ සමාජිකයන් අතර ඔබේ ප්‍රතිරූපයටද යම් හානියක් ඇති කළ හැකිය. මෙම සතියේදී ඔබ වෘත්තීය ජීවිතයේ කලින් වර්ධනය කරගත් අඛණ්ඩ වේගයට තරමක් බාධා ඇතිවිය හැකිය. මෙම ගැටලුව නිසා ඔබේ ජීවිතයේ විවිධ ශේෂ්ත්‍රවල ඔබට ඍණාත්මක ප්‍රතිඵලත් කර දෙනු ඇත. ඔබේ ධෛර්යය සහ ශක්තියද අඩුවෙන් දැනෙනු ඇත. මෙම අවස්ථාවේදී ඔබට අතිශයින්ම තනිකමක් සහ අසරණ බවක් දැනෙනු ඇත. තරඟ විභාග සඳහා සූදානම් වන මෙම ලග්නයෙන් උපන් සිසුන්ට මෙම සතියේදී වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවන අතර යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට එමගින් හැකි වෙයි. උසස් අධ්‍යාපනය සඳහා යම් යම් බාධාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාවක් පවතී. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා
අටවන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතිය තුළ රැකියා ස්ථානයේදී ඔබේ හැඟීම් විශේෂයෙන් ඔබේ කෝපය පාලනය කර ගැනීමට අවශ්‍ය වෙයි. සගයෙකු විසින් ඔබව වරදවා වටහාගත හැකි බැවින් ඔවුන් සමග ඔබ ගැටුමක් ඇති කරගත හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ ප්‍රතිරූපයට හානි වනවා පමණක් නොව ඔබේ හැඟීම් පාලනය නොකර ඔවුන් සමග අසභ්‍ය වචන භාවිතා කළ හැකිය. මෙම සතියේදී ඔබට මූල්‍යමය වශයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා ස්ථානයේදී හොඳ දියුණුවක් ලබා ගත හැකි අතර සමහරුන්ට රැකියාවේ හොඳ වැටුප් වර්ධකද ලැබෙනු ඇත. එවැනි තත්ත්වයක් තුළ මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඔබේ ඉපයීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම සතියේදී ඔබගේ මවගේ සෞඛ්‍යද සම්පූර්ණයෙන්ම යහපත් වනු ඇති අතර මෙය ඔබට කරදර කිහිපයකින් මිදීමටද උපකාරී වෙයි. එසේම ඔබේ පියාට රැකියා ස්ථානයේ දියුණුව සඳහා හොඳ අවස්ථා කිහිපයක් ලැබෙනු ඇති අතර එමගින් පවුල තුළ ධනාත්මක වාතාවරණයක් ඇති වෙයි. මෙම සතියේදී ඔබ කැමැති කටයුතු කිහිපයක් ඔබට ලැබෙන නමුත් ඔබේ වැඩ කටයුතු කිරීමේදී කඩිමුඩියේ ඒවා සිදු නොකර කල්පනාකාරීව අවසන් කිරීමට වග බලා ගන්න. එවිට පමණක් ඔබට ඔබේ සේවා ස්ථානයේ උසස් වීම් ලබා ගැනීමට හැකිවනු ඇත. ඉගෙනුම ලබන සිසුන්ටද මෙම කාලය වාසිදායක වනු ඇත. කෙසේ වෙතත් මේ සඳහා ඔබේ අවධානය අධ්‍යයන කටයුතු වලට පමණක් යොමු කිරීම වඩා හොඳ වනු ඇත. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා ලග්න භාවය තුළම තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඔබ වැඩිපුර සැලකිලිමත් විය යුතුය. හැකිතාක් මත්පැන් පානය කිරීමෙන් වළකින්න. සමීප මිතුරකු හදිසියේම ඔබව සාදයකට ගෙන ගොස් ඔබට ඒ සඳහා පොළඹවා ගත හැකිය. එම නිසා ඔබට අධික ලෙස මත්පැන් පානය කිරීමට සිදු විය හැකිය. එය ඔබේ සෞඛ්‍ය නරක් කිරීමට හේතු වනු ඇත. ඔබේ ලග්නයට අදාළව ගුරු ග්‍රහයා පස්සන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට හදිසියේම මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. නමුත් මෙය දිගු කාලයක් පවතින්නේ නැත. එම නිසා නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔබ හොඳින් සිතා බැලිය යුතුය. එසේ නොමැතිනම් මූල්‍යමය කරදර ඇතිවීමේ අවදානමක් ඇත. මෙම සතියේදී ඔබේ පවුලේ බොහෝ අය ඔබ සමග කෙලින්ම කතා නොකරනු ඇත. හේතුව ඔබ ඔවුන්ගේ වචනවලට තරම් වැදගත්කමක් ලබා නොදීම විය හැකිය. එබැවින් ඔවුන්ටද වැදගත්කමක් ලබා දීමට ඔබ ඉගෙන ගත යුතුය. මෙම කාලයේ තරමක් ඔබට යහපත් වනු ඇත. මන්ද මෙම කාලය තුළ ඔබට නව නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දිය හැකිය. මේ සමගම මෙම සතියේ අවදානම් කිහිපයක් ගැනීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙයි. මෙම සතියේදී ඉගෙනුම ලබන බොහෝ සිසුන් තම ඉලක්ක සපුරා ගැනීම සඳහා සැලසුම් සහගතව ඉදිරියට යාමට සහ අධ්‍යයන කටයුතු වල නිරන්තරයෙන් යොමු වීම වඩා හොඳ වනු ඇත. එසේම ඉලක්ක සපුරා ගැනීමේදී ඔබේ අවධානය වෙනත් දේවල් වලට යොමු කිරීමෙන් වළකින්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 12 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඇස් ආශ්‍රිත ආබාධ ඇති අයට ජීවිතයේ සුබ ප්‍රතිඵල ගෙන එනු ඇත. මන්ද මෙම කාලය තුළ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් ඔබට ඔබේ සෞඛ්‍ය ගැටලු මග හරවා ගත හැකිය. ඔබේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා ලග්න භාවය තුළම තැන්පත් වීම නිසා මෙම සතියේදී
කොහේ හෝ සිරවී ඇති මූල්‍ය කටයුතු තවත් දිගු විය හැකි අතර මෙම කාලය තුළ බොහෝ වියදම් ඔබේ මනසෙහි රැඳී පවතිනු ඇත. මේ ඔබට අවශ්‍ය නොවුනත් අපහසුතාවයක් ඇති කළ හැකිය. මේ හේතුව නිසා ඔබට බොහෝ ආකාරයේ තීරණ ගැනීමට නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ සෑම අවස්ථාවකදීම සංසුන්ව සිටින්න සහ ඔබේ වියදම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. ඔබ බොහෝ විට හැඟීම් වලට වහල් වී තීරණ ගන්නා අතර එම නිසා අනාගතයේදී බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදු විය හැකිය. නමුත් මෙම සතියේදී අන් අයට විශේෂයෙන් පවුලේ සමාජිකයන්ට අදාළ ඕනෑම තීරණයක් ගැනීමේදී ඔබ ඉක්මන් නොවිය යුතුය. එසේ නොමැති නම් ඔබට විශාල කරදරයකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම සතියේදී ඔබ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අතර රැකියා ස්ථානයේ ගැටලු විසඳීම සඳහා ආරම්භයේ සිටම ඔබේ බුද්ධිය සහ බලපෑම යෙදවිය යුතුය. ඉගෙනුම ලබන සිසුන්ටද මෙම සතිය වාසිදායක වන බව පෙන්නුම් කරන අතර තම ගුරුවරුන්ගේ දැනුමින් සහ කුසලතාවයන්ගෙන් ඔබට ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙය ඉදිරි තරඟ විභාගවලදී ඔබට උපරිමයෙන් කටයුතු කිරීමටද උපකාරී වෙයි.